ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයාට කියලා දෙන්න යන්නේ ගෝවා කොළ වලින් රසට මැල්ලුමක් හදන හැටි. මම මේ වගේ කොළ තියෙන ගෝවා ගෙඩියක් ගත්තා. දැන් මේ කොළ ටික අපි කපා ගන්න ඕන. මම ගන්නෙ ගොඩක් කොළ පාට කොළයි. ලාවට කොළ පාට තියෙන කොළ ටිකකුයි විතරයි. දැන් මේ විදිහට කොළ ටික කපා ගමු. දැන් මේ ගෝවා කොළ ටික මම වතුරෙන් හොද ගන්නවා ඉස්සෙල්ලා. දැන් මේ ගෝවා කොළ ටික හොදගෙන තියෙන්නේ. ඊළඟට මම වතුර භාජනයක් අරගෙන ඒකට ලුණු මේසැන්දක් එකතු කරනවා. දැන් ලුණු ටික දිය කරගෙන මේ හොදගත්ත කොළ ටික මම ලුණු වතුරේ විනාඩි 5ක් තියලා තියෙනවා. මම ගෝවා කොළ ලුණු වතුරේ දාලා තියන්නේ ගෝවා කොළවල යම් කිසි අපද්‍රව්‍යයක් තියෙනවා නම් ඒවා අයින් වෙන්න. දැන් මම නැවත ලුණු වතුරෙන් එළියට අරගෙන නැවතත් ගෝවා කොළ ටික වතුරෙන් හොද ගන්නවා. ඊළඟට සර්විට් එකක් උඩින් දානවා වතුර ඉවත් වෙන්න. දැන් කොළවල තියෙන වතුර ටික මම මේ ටිෂු එකෙන් පිහදානවා. ඔයාට පුළුවන් වතුර ඉවත් වෙනකම් පෙනේරේ එක තියන්න. දැන් ඔක්කොම ටික පිහලා ඉවරයි. මම මේ වගේ පොඩි මෝල් ගහක් ගන්නවා. දැන් මේ ගෝවා කොළවල මැද තියෙන නාරටිය මේ මෝල් ගහෙන් කොටා ගන්න ඕන, තලා ගන්න ඕන. ඔයාට පුළුවන් පිහියක මිටකින් හරි මේ වැඩේ කරගන්න. මේ වගේ ඔක්කොම කොළ ටික තලා ගන්න ඕන. තලාගෙන ඉවරුණාන් පස්සේ කොළ ටික එක උඩ එක තියාගෙන මේ වගේ ඔතාගෙන කොළ ටික හීනීට කපා ගන්න ඕන. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. තවත් මේ වගේ රසවත් රෙසිපීස් දැනගන්න Flavor Town channel එකට subscribe කරන්න. දැන් කපලා ඉවරයි. දැන් මේ ටික මම පොට් එකකට දාගන්නවා. ඊළඟට මම ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් ලිපේ තියලා ලිඩ් එකකින් වහගෙන මද ගින්දරේ මලව ගන්න ඕන කොළ ටික. විනාඩියකට පස්සේ ඇරලා හොඳට හැඳි ගා ගන්න ඕන. අඩිය අල්ලන්නේ නැති වෙන්න. ගොඩක් වෙලා මලවන්න එපා. ඊට පස්සේ මේකට තෙල් මේස හැඳි එකමාරක් එකතු කරනවා. දැන් හොඳට කොළ ටික තෙල් වලින් විනාඩියක් බැදෙන්න අරින්න. ඊළඟට අපි මැල්ලුමට දාන මිශ්‍රණය හදාගන්නයි යන්නේ. ග්‍රයින්ඩර් එකක් අරගෙන කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. දැන් හීනියට කපාගත්ත මිරිස් කරල් දෙකක් එකතු කරනවා. දැන් මේ දෙක මම ග්‍රයින්ඩ් කරනවා. ලුණු ටික හොඳටම ඇඹරෙනකන් ග්‍රයින්ඩ් කරන්න අවශ්‍ය නැහැ. භාගෙට ග්‍රයින්ඩ් කරගත්තම ඇති. මොකද අපි පොල් දාලා ග්‍රයින්ඩ් කරනවානේ. දැන් පොල් කෝප භාගයක් එකතු කරනවා. භාගේ කොළවල ප්‍රමාණය අනුව පොල් අඩු වැඩි කරගන්න. දැන් සූදුරු කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. අබ කුඩු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි 1යි, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක එකතු කරලා දැන් මේ ටික ග්‍රයින්ඩ් කරනවා මම. ඔයාට පුළුවන් ගලෙත් අඹර ගන්න. අපි දැන් පොල් ටික කොළයකට එකතු කරගමු. කොළයකට එකතු කරගන්න ඉස්සෙල්ලා මේ වගේ මැද ටිකක් හිඩස් තියලා කොළ ටික වටේට අයින් කරගන්න ඕන. ඊළඟට මම මේ අඹරගත්ත පොල් ටික එකතු කරනවා. මේ පොල් ටික දාන්න ඕන මේ හිඩස් තියෙන තැනට. ඊළඟට කොළ වලින් මේ පොල් ටික මේ වගේ වහ ගන්න ඕන. ලිඩ් එකෙන් වහලා තව විනාඩි 2ක් අඩුම ගින්දරේ මලව ගන්න ඕන. විනාඩි 2කට පස්සේ ඇරලා කොළ ටිකයි පොල් ටිකයි හොඳට මිශ්‍ර කරගෙන තව විනාඩියක් විතර මද ගින්නේ මලව ගන්නවා. දැන් හරි මැල්ලුම මලවලා ඉවරයි. දැන් මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා. ඉතින් ඔයත් හදලා මේ විදියට කමෙන්ට් එකක් දාන්න රසද කියලා. මෙතෙක් වෙලා Flavor Town channel එකත් සමග රැඳී සිටියට ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාට වාසනාවන්ත නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.